මේ තියෙන්නේ කුඹුරා. ඔයගොල්ලන් උඩ හයිවේ එකක් තියෙන්නේ. මේ ගඟත් එක්ක පොඩි රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒ කට්ටිය ඒ දවස් වලට ඇවිල්ලා මේ මෙතන ෆොටෝ එක තියලා වන්දනාමාන කරන ඒවා කරලා එහෙම කියලා. ඒ කියන්නේ මාස් මාලේ මේ තියෙන්නේ මං ඉන්න ප්ලේස් එකට මේ ඈත තියෙන කඳු ටිකක් පේන හැටි ඔයගලන්ට පේන ඇති කියලා හිතනවා. කිලෝමීටර් බර ගණක් ඇති මම හිතන්නේ කඳු වලට. හරිම ලස්සනයි. ඉතින් පොඩි මීදුමකුත් එක්ක ඈත පේනවා. මාර විදිහට. ඉතින් අද මම පන්සලට යන්නේ පාජුවල තියෙන පන්සල. ලංකාවේ හාමුදුරු කෙනෙකුත් ඉන්නවා. ඉතින් බස් දෙක විතර යන්න ඕනේ. මෙතන ඉඳන් කුම්චන් වලට ගිහිල්ලා ඊට පස්සේ කුම්චන් වලින් ආයි බස් එකක් ගන්න තියෙනවා පන්සලට. පැයක විතර ගමන. අපි එන ගමන් කතා කරමු. බස් වලට තියෙන්නේ එහා පැත්තේ. අර පේනවනේ බස් එකක් යන්නේ. එතනින් එහා පැත්තේ තමයි බස් වලට තියෙන්නේ. මේ තියෙන්නේ මේ පබ්ලික් බස්. බලන්න ඒවත් ලස්සන. සාමාන්‍ය ලංකාවේ ටූරිස්ට් යන බස් වගේ තමයි. කායිර දින ඉස්සරහා යා පැත්තේ පොලිසිය. මේ පැත්ත හැදෙන්න අරන් ගොඩක් කල් නෑ. දැන් අවුරුදු 15ක් විතර වගේ ඉඳන්. ඊට කලින් මේවා හරි ගම් කියන්නේ ලොකු පාරවල් එච්චර නැති. එහෙම තිබිච්ච පැති තමයි මේ සංවර්ධනය වෙන්නේ. කොළ වැටුණා. මේ තියෙන්නේ බස් එක බස් හෝල්ට් එක. මෙතනින් තමයි නගින්නේ. මේ තියෙන්නේ කුඹුරා. ඔයගොල්ලන් මේ කුඹුර දැක්කම පේන ඇති මේ වැල හිටවල තියෙන විදිහම හරි පිළිවෙලයි. ඔක්කොම තියෙන්නේ මේ එක ලයින් එකට. මේ ඔක්කොම මැෂින් එකෙන් තමයි හිටවන්නේ. මේ පොඩි කුඹුරක් වුණත් මේගොල්ලෝ මේ අර හිටවන මැෂින් එකෙන් තමයි හිටවන්නේ. ඉතින් හරි පිළිවෙලයි. ලස්සනයි. ඒ වගේම හැදුනමත් ඒ වගේම හරි ලස්සනයි. ඊටමක වුණත් ඒක හරි පිළිවෙලකට මේ ප්‍රමිතියකට කරනවා. ඒක මේගොල්ලන්ගේ හැටියක් ඉතින්. අර එහා පැත්තේ මේ මම පාස් කරගෙන ආපු පැලතවන් මේ වගේ මේ ගොඩක් ඔය වගා කරන ඒවා එහෙම තියෙන පිටිපස්සේ. ඒගොල්ලෝ එක දිගට වගා කරනවා. ඒ කියන්නේ එළවලුත් වගා කරනවා. පැලාරේ මේ පොඩි පැල ගන්න තියෙනවා. මේ ගස් ටික හරි ලස්සනයි. මේකේ තාම කොළ එන්න පටන් ගත්තේ එහෙම නෑ. දිගටම තියෙනවා මේ ගස් ටික අර පේලියට මේ පැත්තට වෙන. මේ බස් එකට පොඩ්ඩක් වෙලා තියෙනවා. මම ඉඳ කැම් එක ඔෆ් කරන්න. බස් එකෙන් ඉතින් බැහැලා මේ බස් දෙකක ආවා. බස් දෙකක ආවෙලා මේ බස් එකෙන් බැහැලා දැන් මේ පන්සලට යන පාරේ යන්නේ. මේක කන්දක් උඩ තියෙන පන්සලක්. ඉතින් පොඩ ඇතුළට එන්න ඕන.
කට්ටිය ෆුට්බෝල් ගහනවා මේ ග්‍රවුන්ඩ් එකේ. මෙහෙම තමයි පොඩි මේ ක්ලබ්ස් එහෙම එක්කව වෙලා ඒ කියන්නේ ඒගොල්ලෝම හදාගෙන අර අපි ක්‍රිකට් ගහනවා වගේ මේ ඉතින් ජනප්‍රිය ක්‍රීඩා ෆුට්බෝල් එක. උගලන්ට පේනවා ඇති අර ඈත තියෙන කනත්තා කන්ද උඩ තියෙන ලස්සන ගඟක් තියෙනවා. මේක මේ ලොකු ගඟක් මේ හරිය පොඩ්ඩක් පොඩියට තමයි මේ හරියන්නේ. මේ වැස්ස කාලෙකට එනවා මේ වතුර වැඩි මෙතන. මේ වැහෙන්නම යුර වැහෙන්නම මේ වතුර විරෙනවා. සකුරා මල් තියෙන එහා පැත්තේ විතර. ඒ දැන් තමයි ඉතින් මල් පිපෙන කාලේ කොරියාවේ 4 වෙනි මාසෙ කියන්නේ. මල් පිපෙන කාලේ සකුරා මල් තියෙන අනිත් මලුත් ඉතින් පිපෙන්න ගන්න ගොඩක් කලන්න මේ කාලේට තමයි. ගඟ පැත්තෙන් යම් බලන්න. මේ අර මං කිව්වා වගේ මේ උඩ ඉඳන් තමයි වතුර එන්නේ. වැස්ස කාලේ දැන් නම් වතුර අඩුයි. වැස්ස කාලේ තමයි මේකෙන් මේ වතුර ගොඩක් එන්නේ. මේවා වෙන්නම ඉතින් වතුර එනවා. උඩ හයිවේ එකක් තියෙන්නේ. පොඩ්ඩයි ඉතින් ඇවිදින්න ඕන කිලෝමීටර භාගයක් විතර දුරක් තියෙනවා. මෙතන මේ ගඟ තියෙන්නේ මේ උඩට වෙන්න තියෙන්නේ මේ ගඟත් එක්ක පොඩි රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකට මේ ගොඩක් කට්ටිය එනවා. කොරියන් අය ඇවිල්ලා ඉතින් අර ඩේ අවුට් එකක් විදිහට ඇවිල්ලා ඉඳලා යනවා. මම මේ දෙවෙනි පාර යන්නේ. ඉතින් මුලින්ම එනකොට මං හිතුවේ මේ පන්සල විතරයි තියෙනවා කියලා. පන්සල විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් තියෙනවා. රෙස්ටෝරන්ට් එකෙන් බර ගන්නක් තියෙනවා. මේ ඇතුළට එනවා නම් ඉතින් වාහනයක් තියෙනවා. වාහනේ එන්න පුළුවන්. නැත්නම් ටැක්සි එක තමයි එන්න වෙන්නේ. නැත්නම් පයින් එන්නත් පුළුවන් ඉතින්.
මේ තියෙන්නේ ගඟ ඔයාලට පේනවා ඇති මම උස්සලා පෙන්නන්න ඔය තියෙන්නේ ගඟ අන්න අර අතනින් තමයි අර වතුර බහින්නේ පොඩ්ඩ ඔක වැඩි වුණාම තමයි ඉතින් අර ලොකුවට බහින් වැස්ස කාලේ ඉතින් ඔය වැස්සම වැඩි වෙනවා මේගොල්ලෝ බෑවට බහින්න ඒ කියන්නේ ගඟට බහින්න දෙන්නේ නැහැ කාටවත් මෙතන උගලටක් ඉතින් ගැඹුර ඇති ඉස්සරහ පෙන් රෙස්ටෝරන්ට් එක view එකේම හරි ලස්සනයි ඉතින් මෙතන මේ හරියට මෙහි ඉතින් කොරියාව කියන්නේ ඉතින් හැමතැනම කඳු. මේ අතරින් පතර තමයි ඉතින් පාරව හැදිලා නගර හැදිලා තියෙන්නේ ඉතින්. ලංකාවේ ඉතින් නාවල පිටිය පැත්තේ යනවා වගේ. ඒ වගේ තමයි. හැබැයි ඉතින් ප්‍රවාහනය හොඳයි ඉතින්. මහා මාර්ග මේ තියෙන පන්සල් ඉතින් සකුරා මාල් පිපිලා තියෙනවා මෙහා පැත්තේ නා රෙස්ටෝරන්ට් එහෙම තියෙනවා ඔක්කොම
පන්සල පැත්තට යන. මෙතනක් තියෙනවා මේ කනත්තක් උඩ. දැන්ට මේ හදන් යන්නේ කොයිද? මේක තමයි දැන් හදන්න හිතන් ඉන්නේ. දැන් ටීම් එක හදලා නැහැ පරණ විහාරම තමයි තියෙන්නේ. මේ එතන දැන් බුදුපිළිම තැන්පත් කරලා දැන් 5 වෙනි මාස 6 වෙනි මාසේ වගේ මේ පිළිමකුයි චෛත්‍යකුයි මෙහෙට ගේනවා. ගෙනල්ලා දැනට තියෙන තැන මේ විහාරේ තියෙන තැන පිටිපස්ස කැලලා තියෙනවා. ඒ කැලල පොඩ්ඩක් පිළිවෙලට හදාගෙන මේ මූලික වැටිය පටන් ගන්න. හැදුවේ මේක හදා ගන්න. මොකද මේක මම හිතන්නේ මේ රීමොඩලින් කරලා ගන්න පුළුවන් වෙයි කියලා මේ දිරලා තියෙන්නේ. ඔක්කොම බිත්ති පුපුරලා තියෙන්නේ. අලුතෙන්ම ආයෙ හදන්න නේද? අලුතෙන්ම හදන්න වෙයි. දැන් මෙහෙනුත් කොරියන් කීයකට උදව් කරන්න කියලා තියෙනවා. ඔව්. එතකොට දැන් පිළිමේ ගේන්න කලින් මේ වැට් ටිකත් ඉවර කරගන්න වෙනවනේ. ඔව් ඒ කියන්නේ දැන් මේක මෙතන පස්සේ ඉතින් කරන්නේ. පස්සේ කරන්න. ඔව්. මෙතන මේ ගොඩනැගිලි සම්පූර්ණම මෙතනින් යා අයින් කරන්න යනවා. මෙතනින් යාර පරණ ටික අයින් කරන්න යන්නේ. මේ පිටිපස්ස ටික අයින් කරලා තියෙන්නේ. අයින් කරලා මේක මේ වෙලත් ආම්බියන පිළිමේ අඩි 7ක් 7මාරක් විතරයි. මේක තියන්න බෑ. මේක මේ ප්‍රමාණය මදි. ප්‍රමාණය මදිනේ. ඒක තමයි මම වන්දනාමාන කරන්නේ ටික කරන්නේ. මේකත් එතකොට කැඩෙනවද? මේක තියෙන දැනට. දැනට තියෙනවා. ඒ කියන්නේ පරණ අර මේ තහඩු වලින් එහා පැත්තේ ඒ තහඩු කැලක් කඩලා මෙතන මේක බල්ලෝ ඒගොල්ලෝ වෙලා තියෙන්නේ මේ දකුණු කොරියාවේ මෙහෙම ලංකාවේ පන්සලක් නැහැ. ඔව් මෙහෙම එකක් නැහැනේ. දැන් අර මහ විහාරේ තිබ්බත් කරවි පන්සල කොහෙ තිබ්බත් තේගු පැත්තේ තියෙන පන්සලක මෙහෙම නිදහසක් තියෙන තැනක් නැහැ. ඔව් මෙතන හරි ලස්සනයි තැන. අද ගියාම මේ නිදහස් පන්සලට පොඩි ඇපාර්ට්මන්ට් එකක මේක තරම්වත් නෑ විහාරයක්. පුංචි කෑල්ලක් තියෙන විහාරෙට ඊට පස්සේ නිදින කාමර දෙකයි බාත්රූම් එකයි. එළියට බහැපු ගමන් ලොකු බිල්ඩින් වටේම තියෙන්නේ මේ වාහනයක් නවත්ත ගන්න තැන නෑ. ඒ අතින් මෙතන ඇත්තටම හරි ලස්සනයි නිස්කලංකයි. මේ තැන තමයි ඉතින් අපිට හදා ගන්න ඕනේ නේ. දැන් මේක හිතන් ඉන්න දැන් මේක තව පිටිපස්ස චුට්ටක් කපලා බැම්මට මේ සිමෙන්ති දාලා තව පිටිපස්සට යනවා. තව පිටිපස්සට යනවා. ඔව් මේක අර තියෙනවනේ කියන්නේ බිල්ඩින් හදන උස ප්‍රමාණයක්. ඔව්. අපිට ඕන විදිහට හදන්න බෑලු. ඒ නිසා මේක පොඩ්ඩක් තව පාත් කරන්න වෙනවා මේ පැත්තෙන්. පල්ලෙහාට. කරලා මේක ස්ලැබ් එක දාලා උඩ චෛත්‍යය. එහෙම තමයි හිතන් ඉන්නේ. ලොකු වැඩක් ඉතින්. දැන් අද ජිම්පෝ ගිහලා ළමයි කිව්වද කඳුරගත්තා ඉතින්. එන්නම් කිව්වා. කොරියන් අය වන්දනාමාන කරනවා. කොරියන් මේ කට්ටිය එනවද සාමාන්‍යයෙන්? එහෙම ලොකු පිටක් නේ සම්බන්ධ නැහැ. සම්බන්ධ නැහැ නේ. 20ක් 30ක් එනවා. 20ක් 30ක් වගේ. 20ක් විතර සාමාන්‍ය මේ පොයි දවස්වල කරන වැඩසටහන් තියෙනවා. ඒකට සම්බන්ධ වෙනවා අය. එහෙම එනවා පොයිට. මෙහි සාමාන්‍ය පොයිට කියලා මේ පොයි එක අපේ පොයි නෙමෙයි මෙහි. ඔව් මේ කවද්ද ඒක? ඊට කලින් දැන් ගියේ පොයි වටන අපේ පොයි දවස් 12 වෙනිදා. ඒක වෙනස් වෙනවා. දැන් වෙසක් පොයි එහෙම ඉන්නේ මේක මුල් දවස්වල 4 5 6 වගේ.
අපේ ඔව් අපේ එන්නේ පස්සේනේ. ඔව්. ඒතුළ අර මොනහරි මියගේ කට්ටියගේ ඉන්නනේ ෆොටෝ එහෙම තියලා. මැරිච්ච අයගේ ෆොටෝ තියාගෙන ඕක තමයි පන්සලේ නඩත්තු වෙන්නේ. ඒ කට්ටිය ඒ දවස්වලට ඇවිල්ලා මේ මෙතන ෆොටෝ එක තියලා වන්දනාමාන කරනවා කරලා ඒ ටික කරන්නේ දැන් මෙතන ඔය ෆොටෝ ඉන්න විතරනේ සමහරවිට එනවා තව කට්ටිය මේගොල්ලන්ගේ ඥාතීන් වගේ ඥාති කියන්නේ මේ මැරිච්ච අය වෙනුවෙන් කරන්න පින්කම් කරන්න ඒවා ඊට පස්සේ ෆොටෝ එක උතන තියලා එහෙම කරනවා මේ වන්දනා අපේ මේවා කරනවා වයින් වක් කරලා මේ කෝප් වලට ඒවා පූජා කරලා සෝජි වලින් මාරි එහෙම දාලා මෙතකොට මේ කට්ටිය මේ ළඟපාත ඉඳලා තියෙන අය වෙන්නේ නැති නේ ගොඩක් වෙලා සමහරවිට. ඔතන ඉන්න හාමුදුරු මේ ෆොටෝ ඉන්න හාමුදුරුගේ අම්මයි තාත්තයි වෙන්නේ. ඒ මුණුවර තියෙනවා. ඊට පස්සේ අනික් ඒවා ගැන මේ ඔය එක එක අයගේ මේ හාමුදුරුගේ දායකයන්ගේ සම්බන්ධකම් තියෙනවා. ඊට පස්සේ ඒ මාසිකට මම හිතන්නේ දෙනවා ගාණක් මේ පන්සලේ නඩත්තු. ෆන්ඩයක් වගේ. එහෙම තමයි මේ නඩත්තු වෙන්නේ. එතකොට හාමුදුරන්ට සාමාන්‍ය රජෙන් එහෙම හම්බ වෙන එහෙම නෑ. එහෙම නෑ. ඊළඟ දැන් ඔය පිළිමෙහෙම නංගහා දෙන යටින් ඒ පරිත්‍යාග කරුවට නෑ එහෙම ගන්න පුළුවන් සල්ලි වලට. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන්? නෑ අපිට නෙමෙයි. ඒ කියන්නේ පිළිම සල්ලි වලට අරගෙන මෙතනම තැන්පත් කරනවා. කරලා ඊට පස්සේ හාමුදුරු වන්දනා කරන මේ ඇති ඔය ලිස්ට් එකේ දෙන කාඩ් තියෙන්නේ. ඒ කාඩ් වල අයගේ නම් කියලා ඒ අවශ්‍යයට පින් අනුමෝදන් කරන්න සෙත් පතන්න මාසික වලට ඒක හැමදාම කරනවා මේ වන්දනා කරනවා. ඒක මේ අපිට වුණත් ඇවිල්ලා ඒ කියන්නේ ගන්න පුළුවන් කියන්නේ. ඒක කොහොමද කරන්නේ සාමාන්‍යයෙන්? ඒ කියන්නේ පන්සලට ආදායමක් වෙන විදිහට ඒක. ඒක තමයි. දැන් ඒක කරන හැටි කියමුකෝ. ඒ කියන්නේ දැන් කවුරු කාට හරි කරන්න ඕන කියලා හිතනොත් එහෙම කොහොමද කරන්නේ? ඒ කියන්නේ මේ දායකත් දැන් මේ නංගහලා තියෙන්නේ මේ තියෙන දායකත්ව. ඒවනේ. ඔව් මේ ඇඩ්‍රස් එකයි. ඔව්. ඒ ඊට පස්සේ හැමදාම මේ හාමුදුරුවෝ වන්දනා කරනකොට එයාට පින් දෙනවා. ඒ කියන්නේ මාසෙට ගාණක් දෙන්න ඕනේ එයාලා. ඒ කියන්නේ දෙනවා එහෙම. දෙනවානේ. දැන් ඔක යෝජනා කරලා කොරියන කෙනෙක් ආවා කිව්වේ. එයාත් පුළුවන් නම් පටන් ගන්න කියලා මට. ඒ කියන්නේ දැන් මේ බිල්ඩින් හදන ඒවට අර ළමයි සම්බන්ධ කරගන්න එක මේක් වෙයි කියලා. ඔව්. ඒ කියන්නේ ලොකු ගාණනේ මාන් 5ක් 10ක්. ඔව් ඒක තමයි. අවුරුද්දකට හරි. මාස කීපයකට හරි. එහෙම අරගෙන ඊට පස්සේ මේ අර වගේ කාඩ් එකක් හදලා ඒක කොරියන් ක්‍රමයක් ඒක. කොරියන් හැම වෙලාවෙම මෙහෙන් තියනවා මෙහෙම. මෙහෙම තියනවානේ. මේ තියෙන ඇඩ්‍රස් එකයි ඒ විස්තර ටික තියෙන යාළගේ. දේවාල තියුවේ මේ පැත්තේ උඩ යන්න ඕනේ. ඒක ගොඩක් පරණයි නේ. පන්සල ගොඩක් පරණයි. දේවාලයක් කියන්නේ මේ දෙවි කෙනෙක් වගේ එහෙම මොකක්ද වෙන්නේ මම විස්තර කියන දන්නේ. මේව ලොකුට දන්නේ නැහැ. මේකෙත් අර වගේම පූජාව තියෙනවා නම් මේ ගිය පාර ගිය පොයේ පූජාව. හැම දෙයක්ම දැන් ඊළඟ පොයේ කවද්ද එහෙම කියන්න බෑ. එහෙම දවස නම දන්නේ. දන්නේ නැහැ නේද? ඔය කරවල ඊට පස්සේ ලොකු. ඒව තියෙනවානේ. එහෙම කියනවා. ඒ කියන්නේ මස් මාල ඔක්කොම ගෙනල්ලා අර ලංකාවේ වගේ තියෙනවානේ. ඔව් එහෙම තියෙනවා. එළවලු. මෙතෙන් විතර ඒක කරන්නේ අර පල්ලෙහාට එහෙම කරන්නේ නැහැ. ඔය හාල් ඔක්කොම තියෙන අවශ්‍ය දේවල්.
පූජා කරලා ඉඳලා කරන්නේ. පන්සලට ඒ කියන්නේ බුදුන් වඳින්න නැතුව මේකට විතරක් එන කට්ටියක් තියෙනවද එහෙම? එහෙම නැද්ද? එහෙමත් කර ඒ කියන්නේ ගියපෝ සමහර දවස් තියෙනවා මේ මෙතන වන්දනාව කරන අතන වන්දනාවක් කියන්නේ නැහැ එහෙම. හා හා. එහෙම තියෙනවා. මේකට දැන් එතකොට හාමුදුරන්ට අවශ්‍ය එතකොට ලංකාවේ කට්ටිය මෙතනට සම්බන්ධ වෙනනේ. ඔව්. ඇවිල්ලා යනවා නම් නිතර නිතර එනවා නම් තමයි එන්න තමයි හදා ගන්න ඕනේ. එතකොට හාමුදුරන්ගේ පොඩ විස්තරයක් කියනවා නම් හාමුදුරු ලංකාවේ කොහෙද මෙහෙට දැන් ඇවිල්ලා කොච්චර කල් වෙනවද? එහෙම ඊට පස්සේ සම්බන්ධ කරගන්න නම් දුරකථන අංකය ඒ වගේ දේවල් දෙනවා නම් මම පැවිදුනේ ඉංගිරි මඩකඩ ආරන්නේ අපේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ අම්පිටිය මංගල නායක හාමුදුරුවෝ මම සම්බන්ධ සියම් නිකායේ වනවාසී පාර්ශවයට ඒකේ අනුනායක හාමුදුරුවෝ අපේ නායක හාමුදුරුවෝ හිටියේ උන්වහන්සේ දැන් අපවත් වුණා ඊට පස්සේ එහෙට සම්බන්ධ සෙනසුනක් තියෙනවා මහරගම ජයතුංග ආශ්‍රමය කියලා මම ඒකේ තමයි වැඩ හිටියේ මගේ ගම් පළාත් කුරුණෑගල ගල්ගමුවේ ඉතින් මේ කොරියන් හාමුදුරුවොත් එක්ක දැන් සම්බන්ධ වෙලා අවුරුදු මං හිතන්නේ 15ක් විතර වගේ ඒ කාලය ඇතුළත ඉතින් අපි නිතර ගියා සම්බන්ධකම් තියාගෙන හිටියා නමුත් පහුගිය කාලේ කොරෝනා ප්‍රශ්න ඒවත් එක්ක ඉතින් මේ ටිකක් දුරස් වුණා සම්බන්ධකම් ඊට පස්සේ ආයෙමත් කොරියන් හාමුදුරුවෝ ලංකාවට ගිය වෙලාවෙ ඉතින් ආරාධනා කළා මෙහෙම එන්න මෙහෙම වැඩ කටයුතු කරගන්න කියලා මේක මේ ගොඩක් කාලෙක ඉඳන් මෙහෙම ලංකාවේ විහාරස්ථානයක් හදන්න ඕනේ කියලා අරමුණු කරගෙන හිටියේ කොරියන් හාමුදුරුවන්ගේ මූලික අරමුණ උනේ ලංකාවේ වෙනුවෙන් තැනක් හදන්න. ඒ නිසාම තමයි මේක ලංකාවේ වෙනුවෙන් පරිත්‍යාග කරලා තියෙන්නේ. මේ භූමිය, මේ ඉඩම. ඉතින් ඒක කොරියන් විහාරය තියෙනවා. දැන් ලංකාවේ විහාරයක් හදලා කොරියාවයි ලංකාවයි දෙකම එකතු වෙලා අපේ සංස්කෘතියට ගැලපෙන විදිහට ඒ කටයුතු සියල්ලක්ම සිදු කරන ගමන් කොරියන් අයටත් අපේ විහාරයට ඇවිල්ලා වන්දනාමාන කරගන්න. ඊළඟට විහාරය හරහා තවත් ලංකාවේ අපේ මේ කොරියාවේ සේවය කරන දරුවන්ට පහසුකම් සලසන්නේ කියන්නේ ඉන්න තැන් නැති අයට අවශ්‍ය උදව් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ අයට උපකාර කරන්න. එහෙම අදහසකින් තමයි මේ භූමිය වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ.